From within Cybertron's core, Primus birthed the first Transformers, known as the Primes. සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම අදත් මගේ YouTube channel එකට Transformers Universe එක ගැන කතා කරද්දී අපිට අනිවාර්යෙන් හැම වෙලාවම ඇහෙන නමක් තමයි මේ Prime කියන නම. කවුද මේ Primes ලා කියන්නේ? කොහොමද මෙයාලා නිර්මාණය වුනේ? ඇයි මෙයාලා අනිත් Transformers ලට වඩා විශේෂ වුනේ? අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ මේ Primes ලගේ origin story එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Primes ලගේ origin story එක ගැන කතා කරද්දී අපිට Primes ලා නිර්මාණය කරපු නිර්මාණත්‍රයේ origin story එක ගැන කතා කරන්න වෙනවා. D1 කියන කෙනා තමයි Primus සහ Unicorn නිර්මාණය කරන්නේ. මේ Primus සහ Unicorn නිර්මාණය කරන්න හේතු වුණේ හොඳ සහ නරක කියන ගුණාංග දෙක නිරූපණය කරන්න. Primus යහපත් භවයේ ප්‍රතිමූර්තිය වෙද්දී Unicorn දුෂ්ට භවයේ නැත්නම් නරක භවයේ ප්‍රතිමූර්තිය වුණා. Primus හැමදේම නිර්මාණය කරද්දී Unicorn හැමදේම විනාශ කරන්න පටන් ගත්තා. මෙහෙම කාලයක් යද්දී Unicorn මුළු විශ්වයම විනාශ කරන්න පටන් ගත්තා. මේක නිසා Primus තීරණය කරනවා මේ Unicorn නවත්තන්න. කොහොම හරි මේ දෙන්න අතරේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ එක එක සටන් සිද්ධ වෙනවා. මෙතනදී Primus තේරුම් ගන්නවා Tamanට Unicorn නවත්තන්න බෑ කියලා. මේක නිසා මේ Primus කරන්නේ Taman ගාව ඉතුරු වෙලා තිබ්බ ඔක්කොම ශක්තිය යොදලා Cybertron ග්‍රහලෝකේ බවට පත් වෙන එක. ඊට පස්සේ Well Force Park කියන තැනින් ගොඩක් බලවත් Transformers ලා 13 දෙනෙක් නිර්මාණය කරන එක. මේ Well Force Park කියන තැනින් තමයි හැම Transformer කෙනෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. සහ මේ 13 දෙනා තමයි පළවෙනි Transformers ලා වෙන්නේ. මේ පළවෙනි නිර්මාණය කරපු Transformers ලාට Primes ලා කියලා කියනවා. කොහොම හරි මේ Primes ලා Unicorn පරද්දන්න Unicorn එක සටන් කරනවා. මේකට උදව් වෙන්න Primus තවත් නිර්මාණයක් නිර්මාණය කරනවා. ඒ තමයි Matrix of Leadership එක. Matrix of Leadership එක පාවිච්චි කරලා Primes ලා Unicorn පරද්දලා දානවා. Unicorn පැරද්දුවට පස්සේ Unicorn දීර්ඝ නිින්දකට පත් වෙනවා. අපිට පස්සේ කාලෙක දැනගන්න පුළුවන් වුණා මේ Unicorn තමයි පුතේ බවට පත් වෙන්නේ කියලා. මේ Primes ලා Unicorn නැතුවට පස්සේ Cybertronian නව ජීවීන් පිරිසක් ඇති කරන්න නැත්නම් අලුතෙන් Transformers ලා බිහි කරන්න තීරණය කරනවා. ඒ වුණාට Primusට මේක කරන්න බැරි වෙනවා. මොකද තමන්ගේ තිබ්බ ඔක්කොම ශක්තිය Primus මේ වෙද්දි පාවිච්චි කරලා තිබ්බ හින්දා. මේක නිසා original Primes ලා 13 දෙනාගෙන් අන්තිම Prime වෙච්ච the 13th Prime නැත්නම් the Horizon කියන කෙනා තමන්ගේ ජීවිතේ කැප කරන්න තීරණය කරනවා. අපිට මේ සිද්ධියම Transformers Prime series එකේ රිලීස් කරපු මූවී එකේ අන්තිම සීන් එකේදී බලා ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ Optimus Prime තමන්ගේ ජීවිතේ Cybertronයේ අලුත් ජීවයක් ආරම්භ කරන්න කැප කරනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ සිද්ධියම තමයි මෙතනදිත් වෙන්නේ. The 13th Prime නැත්නම් The Horizon කියන කෙනා තමන්ගේ ජීවිතේ කැප කරාට පස්සේ අනිත් Transformers ලා එක එක මාර්ගවල යන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි original 13th Prime ලගේ නැත්නම් පළවෙනියට ක්‍රියේට් කරපු Primes ලගේ origin story එක වෙන්නේ. ඊට පස්සේ Sentinel Prime, Optimus Prime සහ Rodimus Prime වගේ Prime වරුත් ඉඳලා තියෙනවා. ඒ වුණාට මෙයාලා original Primes ලගින් ටිකක් වෙනස් වෙනවා. මොකද original Primes ලට Prime කෙනෙක් වෙන්න Matrix of Leadership එක ඕනුනේ නෑ. ඒ වුණාට original Primes ලගින් පස්සේ ආපු Primes ලට අනිවාර්යෙන් Prime කෙනෙක් වෙන්න Matrix of Leadership එක ඕනේ වුණා. මම කලින් කිව්වා the 13th Prime නැත්නම් the Horizon කියන කෙනා තමන්ගේ ජීවිතය කැප කරා කියලා. ඊට පස්සේ මෙයා ආයෙත් Cybertronian ජීවියෙක් විදිහටම ආයෙත් ඉපදෙනවා. Orion Pax විදිහට තමයි මෙයා ආයෙ ඉපදෙන්නේ. ඊට පස්සේ මෙයාම තමයි ආයෙ Optimus Prime විදිහට Prime කෙනෙක් වෙන්නේ. ඔන්න ඕක තමයි Primes ලගේ origin story එක ගැන මට කියන්න තියෙන්නේ. සහ original Primes ලට එක එක abilities තියෙනවා. ඒ කියන්නේ මෙයාලට එක එක super powers තියෙනවා. මේක නිසා පස්සේ ආපු Primes වලට වඩා original Primes ලා බලවත් වුණා. Prima Prime, the first Transformer. මෙයා තමයි පළවෙනියට Matrix of Leadership එක පාවිච්චි කරලා තියෙන්නේ. Megatronus Prime, නැත්නම් the Fallen, Leech Maximo, the Prime of Lies, Quintus Prime, father of Quintessence, Amalgamus Prime, the first Shifter, Onyx Prime, Lord of Beasts, Nexus Prime, the first and greatest combiner, Alchemist Prime, නැත්නම් McAdams, Micronus Prime, the original Minicorn, Solus Prime, නැත්නම් the maker and creator, Vector Prime, Guardian of Time, Alpha Trion, the master of wisdom. සහ අන්තිමේට the 13th නැත්නම් the Horizon. ඔන්න ඔය 13 දෙනා තමයි පළවෙනි Primes ලා වෙන්නේ. Amalgamus Prime ගැන කියද්දි මම කිව්වා එයා තමයි පළවෙනි Shifter කියලා. වෙන Transformer කෙනෙක් වගේ තමන්ගේ බොඩි එක චේන්ජ් කරගන්න පුළුවන් අයට තමයි Shifter කෙනෙක් කියලා කියන්නේ.
එතකොට නෙක්සස් ප්‍රයිම් කියන්නේ ෆස් කම්බයින කියලත් මං කිව්වා. මේ කම්බයින කෙනෙක් කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා හැදෙන තනි ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්ට. නෙක්සස් ප්‍රයිම් තමයි පළවෙනි කම්බයින් උනේ. එතකොට මම කිව්වා මෙගාට්‍රෝනස් ප්‍රයිම් තමයි ද ෆෝලන් කියලා. ඔයාලට බේවර්ස් යුනිවර්ස් එකේදීත් මේ ෆෝලන් බලා ගන්න පුළුවන් වුණා. මෙයාම තමයි මෙගාට්‍රෝනස් ප්‍රයිම් කියන්නේ. ඔරිජිනල් ප්‍රයිම්ස්ලා 13 දෙනාගෙන් පස්සේ ආපු ප්‍රයිම්ස්ලාගේ පිළිවෙල ගත්තොත් එහෙම ඔප්ටිමස් ප්‍රයිම් 13 වෙනි ප්‍රයිම් විදියටත්, සෙන්ටිනල් ප්‍රයිම් 14 වෙනි ප්‍රයිම් විදියටත්, රොඩිමස් ප්‍රයිම් 15 වෙනි ප්‍රයිම් විදියටත් තමයි අපිට ගන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි ඔප්ටිමස් ප්‍රයිම් 13 වෙනි ප්‍රයිම් විදියට, සෙන්ටිනල් ප්‍රයිම් 14 වෙනි ප්‍රයිම් විදියට ගත්ත කියලා? ඔරිජිනල් ප්‍රයිම්ස්ලා 13 දෙනාගෙන් අන්තිම ප්‍රයිම් වෙච්ච the 13th කියන කෙනාම තමයි මේ ඔප්ටිමස් ප්‍රයිම් වෙන්නේ. ඒක නිසාම තමයි ඔප්ටිමස් ප්‍රයිම් 13 වෙනි තැනටම දැම්මේ. සෙන්ටිනල් ප්‍රයිම් ඔප්ටිමස් ප්‍රයිම්ට කලින් ආවත් මේ the 13th ප්‍රයිම්ට ගෞරවයක් වශයෙන් තමයි ඔප්ටිමස් ප්‍රයිම් 13 වෙනි ප්‍රයිම් විදියටම නම් කරලා තියෙන්නේ. මේ රොඩිමස් ප්‍රයිම් කියන්නේ ඔප්ටිමස් ප්‍රයිම්ට පස්සේ ප්‍රයිම් වෙන කෙනා. ඔප්ටිමස් ප්‍රයිම් මරුණාට පස්සේ තමයි මේ රොඩිමස් ප්‍රයිම් කෙනෙක් වෙන්නේ. The Last Night movie එකේදී ඔයාලා හොට් රොඩ්ව දකින්න ඇති. මේ හොට් රොඩ් තමයි ඔප්ටිමස් ප්‍රයිම්ගෙන් පස්සේ රොඩිමස් ප්‍රයිම් බවටපත් වෙන්නේ. ඔන්න ඔච්චර තමයි මට ප්‍රයිම්ස්ලා ගැන කියන්න තියෙන්නේ. මම මේ ඔරිජිනල් ප්‍රයිම්ස්ලාගේ සහ ඉතුරු ප්‍රයිම්ස්ලාගේ විස්තර එක එක ප්‍රයිම් කෙනෙක්ට එක එක වීඩියෝ ගාන ගේන්න බලාපොරොත්තු වෙනවා. තව එකක්. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ට්‍රාන්ස්ෆෝමර්ස් යුනිවර්ස් එක ගැන හරි මාවල් යුනිවර්ස් එක ගැන හරි අනිවාර්යෙන් පාල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට goodbye.